අයිබෝවන් මිත්‍රවරුනි. අද අපි හොයලා බලමු ශ්‍රී ලංකාව නිසාම ශ්‍රී ලංකාවට අතීතයේ භාවිතා කරපු ලස්සන නමක් පාදක කරගෙන ඉංග්‍රීසි භාෂාවේ නිර්මාණය වුණු ලස්සන ඒ වගේම ඉතාමත් ගැඹුරු තේරුම් කිහිපයක්ම ඇති වටිනා වචනයක් සම්බන්ධව. ඒ වචනේ තමයි සෙරෙන්ඩිපිටි. සෙරෙන්ඩිපිටි කියන්නේ සෙරෙන්ඩිප් කියන ලංකාවට පාවිච්චි කරපු වචනය පාදක කරගෙන ඒ නම පාදක කරගෙන හැදුණු වචනයක්. ඒ නිසා ශ්‍රී ලංකාවේ අපි හැමදෙනාම මේ වචනේ තේරුම සහ වෙනත් ඒ හා සම්බන්ධ වෙනත් විස්තර අපි ශ්‍රී ලංකේකින් හැටියට හැමදෙනාම දැනගත යුතුයි. මේ සෙරෙන්ඩිපිටි කියන වචනයට තේරුම් ගොඩක් තියෙනවා. ඊටාම ගැඹුරු තේරුම් තියෙනවා. මේ වචනය පිටුපස බොහෝ ලස්සන කතන්දර බොහොමයක් තියෙනවා. ලංකාවේ තියෙන ඒවා විතරක් නෙවෙයි පිටරටවල වල ලංකාව ගැන තියෙන ජන කතා එහෙමත් මේ සම්බන්ධ වෙලා තියෙනවා. ඔබ මේ වචනය ගැන ශබ්දකෝෂයෙන් වගේ දෙකකින් බැලුවොත් ඔබට තේරෙයි ඔබට පෙනෙයි එහි තේරුම ඊටාම කෙටියෙන් නිකන් සරල බව ඒ වගේ වචනකින් දෙකකින් පැහැදිලි කරලා තිබ්බට ඒ වචන දෙක තුනකින් විස්තර කරන්න පුළුවන් පහසු වචනයක් නෙවෙයි මේක. ඊට වඩා විශාල ගැඹුරු තේරුම් ගොඩක් තියෙන රටක් තරම් විශාල වචනයක් මේක. එහි වටිනාකම ඉතා ඉහළයි ඒ වචනේ. සෙරෙන්ඩිපිටි. පුරාණ ලෝකයේ අරාබි ජාතිකයන්ට මේ ශ්‍රී ලංකාව සෙරෙන්ඩිප් වුණා. අවසාන අකුර B අකුර. සෙරෙන්ඩිප් වුණා. පර්ෂියානු ජාතිකයින්ට මේ රට සෙරෙන්ඩිප් වුණා. අන්තිමට P අකුර සෙරෙන්ඩිප්. ඉතින් මේ සෙරෙන්ඩිප් කියන වචනයෙන් තමයි මේ සෙරෙන්ඩිපිටි කියන වචනේ විපන්න වෙලා තියෙන්නේ. කෙටියෙන් කිව්වොත් සෙරෙන්ඩිපිටි කියන්නේ මොකක්ද කියලා සාමාන්‍යයෙන් සරල පෙනුමක් තියෙන සාමාන්‍ය තැනක වඩාත් හොයලා බැලුවාම ඒකේ මහා විශාල වටිනාකම් විශාල වත්කම් තියෙන ස්ථානයක් හෝ සිද්ධියක් වෙන්නත් පුළුවන්. සිද්ධියක් හෝ ඊටාම විශාල වටිනාකම් ගොඩක් තියෙන තැනක් හෝ සිද්ධියක් හැටියට කියන්න පුළුවන්. උදාහරණයක් හැටියට ගල් කැට ටිකක් වෙන අතරේදී මහා විශාල මැණික් තොගයක් හම්බ වීම. ඒක සෙරෙන්ඩිපිටස් ඉන්සිඩන්ට් එකක්. නේද? මේ සෙරෙන්ඩිපිටි කියන වචනය හැදිද්දී මේ සඳහා ශ්‍රී ලංකාව පිළිබඳ පර්සියාවේ තිබුණු ජනකතා ඒවා පාදක වෙලා තියෙනවා. එතකොට විද්‍යාත්මක සොයා ගැනීම් වල අනපේක්ෂිත සොයා ගැනීම් සිදු වෙද්දී ඒ සම්බන්ධයෙන් විස්තර කරන්න මේ සෙරෙන්ඩිපිටි කියන වචනය පාවිච්චි වෙනවා. එතකොට අනපේක්ෂිත වාසනාවන්. එතකොට තවත් හොයපු නැති දෙයක් අනපේක්ෂිත ලෙස විශාල වාසනාවක් ලෙස ලැබීම. ඒ වගේ දේවල් මහා ප්‍රඥාවකින් යුතු මිනිසුන් මහත් ශක්තියකින් යුතු මිනිසුන් ගැන ඒ වගේ ඥානාන්විත මිනිසුන් එතකොට නිවැරදි නිර්මාණ නිවැරදි නිමාවකින් යුතු වටිනා නිර්මාණ අන්න ඒ වගේ දේවල් මේ සෙරෙන්ඩිපිටි කියන වචනයට හේතු වෙලා තියෙනවා. මිනිසුන්ගේ බුද්ධිමත්කම ඒ වගේ දේවල්. මේ සෙරෙන්ඩිපිටි කියන වචනය 1754 දී හොරස් වෝල්පෝල් මැතිතුමා තමයි නිර්මාණය කරලා තියෙන්නේ. එතුමා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක්. ඒ වගේම ඒ කාලේ සමකාලීන ප්‍රඥයින් අතර ඉහළින්ම වැජිමුණු පුද්ගලෙක්, ලේඛකයෙක්, ඒ වගේ ඊටාම ප්‍රඥාවන්ත පුද්ගලයෙක් හැටියට ප්‍රසිද්ධ වෝල්පෝල් මැතිතුමා. හිටපු අගමැති කෙනෙක්ගේ පුතෙක්. මේ වෝල්පෝල් මැතිතුමා බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ සංස්කෘතිය, ඒගොල්ලන්ගේ රසඥතාවයන්, ඒ වගේ ෆැෂන්ස් වගේ දේවල් හැදෙද්දී ඒ සඳහා ප්‍රමුඛ කාර්යභාරයක් කළ පුද්ගලයෙක් හැටියට සැලකෙනවා. 1754 දී වෝල්පෝල් මැතිතුමා සෙරෙන්ඩිපිටි කියන වචනේ නිර්මාණය කරද්දී ඒ සඳහා පර්සියාවේ තිබුණු එහෙම නැත්නම් අදට ඉරානය කියලා සැලකන රටේ තිබුණු ජනකතාවක් එහෙම පාදක කරගෙන තියෙනවා. මේ ජනකතාව අධ්‍යයනය කරද්දී හොඳටම තේරෙනවා ලංකාව ගැන එහෙම නැත්නම් ඒ කාලේ සෙරෙන්ඩිප් කියලා අතීතයේ සඳහන් කරපු රට ගැන එංගලන්තයත් පර්සියාවත් අනිකුත් රටවල මොන තරම් ඉහළ ගෞරවයකින් සඳහන් කළ රටක්ද මේ ශ්‍රී ලංකාව. ලෝකේ පුරා ඉතා ඉහළ ප්‍රතිරූපයක් තිබුණු වටිනා රටක් හැටියටයි සෙරෙන්ඩිප් කියන රට සැලකලා තියෙන්නේ. මේ කතාව අහද්දී ඒ විස්තර ටික හොඳටම තේරුම් යයි. අනික මේ 1754 කියන්නේ ඉංග්‍රීසියෙන් ලංකාව යටත් කරගන්න අවුරුදු 50කට පෙර තිබුණු තත්ත්වය. ඒ කාලේ මොනතරම් වටිනා රටක් හැටියටද ලෝකයේ විසින්ම මේ රට සැලකලා තියෙන්නේ. සමහරු කියන්නේ සෙරෙන්ඩිපිටි කියන වචනය කියන්නේ ඉංග්‍රීසි භාෂාවේ තියෙන වඩාත්ම ගැඹුරුම විශාල තේරුම් ගොඩක් තියෙන වටිනාම වචනයක් හැටියට තමයි සෙරෙන්ඩිපිටි කියන වචනය සලකන්නේ. සෙරෙන්ඩිප් කියන රටේ වටිනාකම ගැන කතා කරද්දී ඒ ගැන වටිනාකම් කිහිපයක් ගැන මම සඳහන් කරන්නම්. පළමුවෙන්ම බුදුදහම. එවැනි ඒ වටිනා දහම පවතින රට මේ සෙරෙන්ඩිප් කියන රට. ඒ ගැන විස්තර
ආයේ විශේෂයෙන් කිව්ව යුතු නැහැ. හැමදෙනාම දන්නවා. ඊළඟට භූමිය බැලුවම ටීවී නිවුස් වල ගිය කොටසක් උපුටා ගත්තා. ඒකේ කියනවා රටේ භූමියෙන් 70%ක මැණික් තියෙන ප්‍රදේශවල තියෙන්නේ. මේ රටේ මේ සෙරන්ඩිප් කියන එහෙම නැත්නම් මේ ශ්‍රී ලංකාව කියන රටේ. අනිත් එක කුරුඳු කියන්නේ මේ රටේට ආවේනික ශාකයක් මේ රටේ විතරයි ඒක තියෙන්නේ. සිලෝන් සින්මන් කියලා කියන එක ගැන කතා කරන්න ගියොත් විශාල කාලයක් යන හින්දා ඒ ගැන මම විස්තර කතා කරන්න යන්නේ නැහැ. ඊළඟට ලස්සන ස්ථාන, ලස්සන දියඇලි, ගංගා, ලස්සනට ගලා යන ගංගා, එතකොට සීගිරිය වගේ වටිනා නිර්මාණ, වටිනා ඉංජිනේරු නිර්මාණ, ඒ වගේ දේවල් බොහොම සංචාරක ආකර්ෂණය දිනා ගන්නා වටිනා ස්ථාන ගොඩාක් මේ රට පුරාම තියෙනවා. ඊළඟට වනජීවීන් ලංකාවේ කොටින්, අලින්, මොනරුන් වැනි විශාල ජෛව විවිධත්වයේ අතින් ඉතා ඉහළම තැන ගන්න රටක් හැටියට මේ සෙරන්ඩිප් හේවත් ශ්‍රී ලංකාව ඉතාම ප්‍රසිද්ධයි. ඒ විතරක් නෙවෙයි මුතු වලට වටිනා ඉතා විශාල වටිනාකම් තියෙන මුතු, මැණික් වලට, ඒ වගේ දේවල් වලට මේ රට අතිශයින්ම ප්‍රසිද්ධයි. අපි දැන් බලමු අර කියපු පර්සියානු ජනකතාව ගැන. ඒක වෝල්පෝල් මැතිතුමා සෙරන්ඩිපිටි කියන වචනය නිර්මාණය කරද්දී පාදක කරගෙන තියෙන වටිනා කතාවක්. මේ කතාව තමයි The Three Princes of Serendip. සෙරන්ඩිප් කියන්නේ පර්සියාව ලංකාව හඳුන්වන්න පාවිච්චි කරපු වචනේ. අරාබින් පාවිච්චි කරේ සෙරන්ඩිප් කියන වචනේ. සෙරන්ඩිප් කියන්නේ සංස්කෘත භාෂාවෙන් සිංහල දේශය කියන වචනය. සාමාන්‍ය ජනකතාවන්ට වඩා වෙනස් තේරුමක් තියෙන සත්‍ය තත්ත්වයට වඩාත්ම බර ජනකතාව තමයි මේ The Three Princes of Serendip කියන ජනකතාව. මේ ජනකතාවේ එන මේ කුමාරවරු තුන්දෙනා සාමාන්‍යයෙන් සොයමින් නොසිටි එහෙම ඊ타ත්ම ඥානාන්විතව අහම්බෙන් වගේ වටිනා සොයා ගැනීම කරනවා. ඒක මේ ජනකතාවේ අතිශයින් ඉහළ වටිනාකමක් දෙන හේතුවක්. 1747 දී වෝල්ටෙයා විසින් නිර්මාණය කරන ලද සැඩික් එහෙමත් නැත්නම් The Book of Fate කියන නවකතාවටත් පාදක වෙලා තියෙන්නේ මෙන්න මේ The Three Princes of Serendip කියන ජනකතාව ඒක පාදක වෙලා තියෙනවා. එතකොට නූතන රාජ පරීක්ෂක පද්ධතියට එහෙමත් නැත්නම් නූතන විද්‍යාත්මක ක්‍රමවලටත් මේ වෝල්ටෙයාගේ නවකතාව පාදක කරගෙන තියෙනවා. එතකොට මේකට ඒ කියන්නේ මේ ලංකාවෙන් ගිය කුමාරවරු තුන්දෙනෙක්ගේ කතාව මේ අද නූතන විද්‍යාත්මක ක්‍රමවලටත් පාදක වෙලා තියෙනවා කියන එක බොහොම ආඩම්බරයෙන් කියන්න පුළුවන්. මේ කතාවේ හැටියට ඒ කාලේ ඒවකට හිටපු ශ්‍රී ලාංකික රජතුමා විසින් තමාගේ පුතු තුන්දෙනාව ඒ කුමාරවරු තුන්දෙනාව පර්සියාවේ සංචාරකයකට යොදවනවා. සමහරවිට අධ්‍යාපන එහෙම නැත්නම් විනෝදචාර එහෙම නැත්නම් වීර වික්‍රමාන්විතයක එහෙම නැත්නම් වෙනත් සංචාරක කටයුත්තක් සඳහා ඒ රටට යවනවා තුන්දෙනාවම. එක වික්‍රමාන්විතයකදී ඒගොල්ලන්ට සිදු වෙනවා වෙලෙන්දෙකුගේ නැති වුණු ඔටුවෙක් සොයාගන්න උදව් කරන්න. ඒ සඳහා ඒ වෙලෙන්දා ඉල්ලීමක් කරලා මේ කුමාරවරු තුන්දෙනාට කියලා තියෙනවා මේ ඔටුවව හොයලා දෙන්න කියලා. මේ ඔටුවව හොයන අතරේදී ඔටුවව දකින්නත් කලින් මේ කුමාරවරු තුන්දෙනා නැවත මේ වෙලෙන්දා වෙත ඇවිල්ලා විස්තරයක් කියන්න ගත්තා. මේ කුමාරවරු ඇවිල්ලා වෙලෙන්දෙකින් ඇහුවා මේ ඔටුව හොරයි නේද කියලා. ඒ වගේම ඒක ඇහැ අන්දයි නේද කියලාත් ඇහුවා. ඊට අමතරව මේ ඔටුවගේ එක දතක් නැහැ නේද කැඩිලා නේද කියලාත් ඇහුවා. මේ ඔටුව කාන්තාවක් පිටේ ගැබිනි කාන්තාවක් අරගෙන එකගෙන ගියා නේද කියලා ඇහුවා. ඊළඟට මේ ඔටුවගේ දෙපැත්තේ බටර් සහ පැණි රැගෙන ගියා නේද කියලා ඇහුවා. ඊටාම සවිස්තර විස්තරයක්. මේ විස්තර ටික ඇහුවාම මේ වෙලෙන්දා හිතුවා මෙච්චර පැහැදිලිව මෙච්චර විස්තර ප්‍රමාණයක් මේ කුමාරවරුන්ට ඔටුව ගැන කියන්න පුළුවන් කියන්නේ අනිවාර්යෙන් මොවුන් ඔටුවව දකින්නත් ඇති මොවුන් තමයි ඔටුවව හොරකම් කරන්න ඇත්තේ කියලා හිතාගෙන මේ වෙලෙන්දා මොකද කරේ? ඒ රටේ පර්සියාවේ හිටපු ඒක අධිරාජයාට මේ ගැන කම්ප්ලේන් කරා. ගිහිල්ලා කිව්වා මෙන්න මේ කුමාරවරු තුන්දෙනා මගේ ඔටුව හොරකම් කරලා බව පේනවා කියලා. මේ අධිරාජයා තමයි පස්වන බාලරාම් කියන අධිරාජයා. King of Kings කියලා කියන ෂාහින්ෂා. මේ අධිරාජයා ළඟට තමයි මේ කුමාරවරු තුන්දෙනාව එකගෙන ගියේ. මේ අධිරාජයා ඇහුවා මේක විස්තරය අහලා ඔවුන් ඇහුවා කොහොමද මේ තරම් සවිස්තර ලෙස මේ ඔටුව ගැන විස්තර කරන්න ඔබලා දැක්කෙත් නැත්නම් කොහොමද මෙච්චර පැහැදිලිව විස්තර කරේ කියලා. මේ කුමාරවරු තුන්දෙනා තමන් සොයාගත් ඉඟි වලට අනුව තමන් බැසගත් නිගමන මොනවද කියන එක එකින් එක පැහැදිලි කරා. එක කුමාරයෙක් කිව්වා මේ ඔටුව ගිය පාරේ එක පැත්තක හොඳින් තනකොළ තියෙන ලා තනකොළ තියෙන හොඳ තනකොළ තියෙන පැත්තක් තියේදී අඩුවෙන් තනකොළ
තිබුණු පැත්තෙන් තමයි මේ ඔටුව තනකොළ කාලා තියෙන්නේ. එහෙම වෙන්න ඇත්තේ එක පැත්තක ඇසක් අන්ධ නිසා විය යුතුයි. ඒ පැත්ත පේන්නේ නැති නිසා. ඒ නිසා ඔවුන් තීරණය කරා ඔටුවගේ එක ඇසක් අන්ධයි කියලා. ඊළඟට මේ තනකොළ කාලා තියෙන විදිහට සමහර තැන්වල තනකොළ ගැටිති ඉතුරු වෙලා තියෙනවා. ඒ හරියට ඔටුවෙකුගේ දතක ප්‍රමාණයට ඉතුරු වුණු කොටස්. ඒ හින්දා ඒගොල්ලෝ තීරණය කරා ඔටුවගේ එක දතක් කැඩිලා කියලා. ඊළඟට ඔටුවා ගිය පාරේ අඩි සලකුණු 3ක අඩි 3ක විතරක් සලකුණු සටහන් වීම තුලින් සහ එක කකුලක් ඇදගෙන ගිය පාරවල් තිබිච්ච නිසා එවුන් තීරණය කරා මේ ඔටුවා කොරයි නේද කියලා. එක කකුලක් කොර වෙලා තිබුණා කියන නිගමනයට ඒගොල්ලෝ පැමිණිලා තිබුණා ඒ අඩි සලකුණු දැකලා. ඊළඟට ඒ ඔටුවා ගිය පාරේ එක පැත්තක බටර් උණු වෙලා වැටිච්ච ඒවට කුඹිය ඇවිල්ලා තිබුණ නිසා ඒ එක පැත්තක බටර් අරගෙනද අනිත් පැත්තෙන් මීපැණි ප්‍රමාණයෙන් බිඳු වැටිලා තිබුණ නිසා ඒ පැත්තේ මීපැණිද රැගෙන යන්න ඇති කියන නිගමනයට ඒගොල්ලෝ පැමිණිලා තිබුණා. ඊළඟට ඒගොල්ලෝ නිගමනය කරා ඔටුව පිටේ කාන්තාවක් රැගෙන ගියා නේද කියලා. ඔවුන් එහෙම නිගමනය කරේ පිටේ ඉන්න කාන්තාවක් හෝ කිසියම් පුද්ගලයෙක් බිමට බහින්න වුණාම ඔටුව බිම දිගා වෙන්න ඕන බිම පහත් වෙන්න ඕන. ඒ පහත් වෙච්ච තැන්වල මිනිස් අඩි සලකුණක් තිබිලා තියෙනවා. එසේ ඒ ඔටුව දනගසා සිටි ස්ථානය සහ ඒ මිනිස් පාසටහන තිබුණු තැන ආසන්නයෙන් මුත්‍රා පෙක් වෙලා තිබිලා පොළොව ඒ ඇඟිල්ලෙන් අල්ලලා බැලුවාම ඒ සුවඳට ලෞකික ආසාවන් ඇති වුණු බවට එක කුමාරයෙක් විස්තර කරා. ඒ නිසා ඔවුන් තීරණය කරා මේ ඔටුව පිට එන්නේ නැත්තේ කාන්තාවක් බව. ඊළඟට තව කුමාරයෙක් කිව්වා මේ කාන්තාව ගැබ්ගෙන සිටි බවට අපි අනුමාන කරා කියලා. හේතුව අර මුත්‍රා තිබිච්ච තැන අත්සලකුණු තිබුණු නිසා අත් වලින් ශරීරයේ උඩට ඔසවාගෙන මුත්‍රා කිරීම සිදු කරන්නේ ගැබ්ගෙන ඇති කාන්තාවක් විසින් විය යුතුයි කියලා. ඒ අනුව ගැබ්ගත් කාන්තාවක් ඒ ඔටුව අරගෙන ගියේ කියන අදහසට පැමිණියා. මේ මොහොතේ වෙනත් සංචාරකයෙක් එතනට පැමිණ තමන් ඔටුව දුටු බවත් ඔටුව කාන්තාරයේ සිටින බවත් සැලකලාට පස්සේ පැහැදිලි වුණා මේ කුමාරවරු සොරකම් නොකරන ලද බව පැහැදිලි වුණා. එහෙත් මේ අධිරාජ අතිශයින්ම පැහැදීමට ලක් වුණා මොවුන්ගේ ඥානාන්විත බව පිළිබඳව. මොවුන් යම් කරුණක් දෙස බලන ඥානාන්විත පිළිවෙල පිළිබඳව ඉතාම පැහැදීමටපත් වෙලා විශාල තෑගි ප්‍රමාණයක් දීලා ඊට පස්සේ තමන්ගේ උපදේශකයන් හැටියට මේ කුමාරවරු තුන් දෙනාව මේ අධිරාජයා විසින් පත් කරගත්තා. මේ බාහනම් අධිරාජයා ඉඳලා තින්නේ ක්‍රිස්තු වර්ෂ 420 438 අතර විතර ප්‍රමාණය කාලෙදී මේ කතාව ඇත්ත කතාවක් වෙන්නත් පුළුවන්. සාමාන්‍ය ජන කතාවක් වෙන්නත් පුළුවන්. කෙසේ වෙතත් ඔබ අතරින් කෙනෙකුට ඕනනම් හොයාලා බලන්න පුළුවන් මේ කුමාරවරු තුන් දෙනා කවුරු වෙන්න පුළුවන්ද මොන ලංකාවේ කාලේ හිටපු රජතුමා කවුද? එතකොට මෙහෙන් ඒ රජතුමා යවපු කුමාරවරු තුන් දෙනා කියලා කවුද කියලා හොයාගන්න පුළුවන් උත්සාහ කළොත්. හොඳයි. ඒ අභියෝගය මම බාර කරනවා මේ බලන අයට. මේ කුමාරවරු තුන් දෙනාගේ මේ ඥානාන්විත භාවය නූතන රාජ පරීක්ෂණ පද්ධතියට ඒ වගේම නූතන විද්‍යාත්මක කටයුතු වලටත් ඒ ප්‍රොසෙස් වලටත් හේතු වෙන්න ඇති කියලා හිතන්න පුළුවන් නේද? මේ සෙරෙන්ඩිපිටි කියන්නේ පියවර 3ක ක්‍රියාවලියක්. ඒකෙදි පළමුවෙන්ම අනපේක්ෂිත සිදුවීමක් සිදු වෙන්න අවශ්‍යයි. අනපේක්ෂිත සිදුවීමක් සිදු වෙනවා. දෙවෙනි පියවර තමයි මේ අනපේක්ෂිත සිදුවීම තව ඒ අනපේක්ෂිත සිදුවීමේ වටිනාකම යම් කෙනෙකුට පේනවා. යම් කෙනෙකුට දැනෙනවා. සිදුවීම හෝ ස්ථානය. යම් කෙනෙකුට දැනෙනවා, හිතෙනවා. තුන්වෙනි පියවර තමයි මේ අනපේක්ෂිත සිදුවීම තුලින් ඒකේ වටිනාකම දැකපු කෙනා අතිශයින්ම ඉහළ වටිනාකම ඇති දෙයක් ළඟා කරගන්නවා. සොයා ගන්නවා හෝ එහෙම නැත්නම් ලෝකෙට විවෘත කරනවා අතිශයින්ම වටිනා කියන දෙයක්. ඒ අනපේක්ෂිත සිදුවීම තුලින් එය අවබෝධ කරගන්න. ඔබ සමහර විට අහලා ඇති femtosecond lasers පාවිච්චි කරන එක අක්ෂි ශල්‍ය කර්ම වලට අක්ෂි වෛද්‍ය විද්‍යාව සඳහා ඒ සොයා ගැනීම entirely serendipitous කියන වචනය පාවිච්චි කරනවා. මේ femtosecond lasers සොයා ගැනීම පිටපසත් හරි අපූර්ව කතාවක් තියෙනවා. 29 සතවර්ෂයේ අවසාන භාගයේදී පමණ ප්‍රංශ භෞතික විද්‍යාඥ ජෙරාඩ් මෝරු විසින් පරීක්ෂණ කරලා මේ serendipitous සිදුවීම හරහා අවබෝධ කරගෙන ඥානාන්විතව ඒ සොයා ගැනීම නිසා ඔහුත් සමග ඩොනා ස්ට්‍රික්ලන්ඩ් කියන විද්‍යාඥයාත් එක්ක ඒ දෙදෙනාට 2018 දී මේ සඳහා නෝබෙල් ත්‍යාගය පවා හිමි වෙනවා භෞතික විද්‍යාව සඳහා 2018 දී. 20 වන සතවර්ෂයේ අගභාගයේදී විතර සිසුන් පිරිසක් විද්‍යාත්මක පරීක්ෂණ කරන අතරේදී එක් සිසුවෙකුට සාමාන්‍ය විද්‍යාත්මක පරීක්ෂණ වලදී ගෝගල්ස් එහෙම නැත්නම් ආරක්ෂක කණ්ණාඩි පාවිච්චි කරන ඇස්වල ආරක්ෂාවට. නමුත් එක සිසුවෙකුට ඒ ගෝගල්ස් අමතක වෙලා ඒක දාන්න පළඳින්න බැරි වෙලා
වැරදීමකින් femtosecond lasers කදම්බයක් ඔහුගේ ඇයට වදිනවා. එහෙම වුණාම ඒ වෙලාවේ ක්ෂණිකවම කරන්නේ ඒ සිසුවව රෝහල්ගත කරනවා. ඒ රෝහල්ගත කරාට පස්සේ අක්ෂිෂ් වෛද්‍යවරයා ඔහුගේ ඇස් පරීක්ෂා කරනවා. ඒ පරීක්ෂා කරද්දී ඔහුට තේරුම් යනවා මේ ලේසර් කිරණ පුදුමාකාර ෂාප් ලෙස තියුණු විදිහට තමයි කැපුම් සිදු වෙලා තියෙන්නේ. ඒ තුලින් ඔහු බලනවා මොනවද මේකේ මෙච්චර ෂාප් වෙන්න මේකෙන් ප්‍රයෝජන කොච්චර ගන්න පුළුවන්ද කියලා ඔහුට තේරුම් යනවා ඉතා ඥානාන්විතව. මේ femtosecond lasers ගැන බොහෝ පරීක්ෂණ කරලා ඒව සොයාගෙන ඒවට සමාගමක් හදලා ඊට පස්සේ මේ ලසික් ක්‍රමය කියන්නේ ඒ ක්‍රමයට වටිනාකමක් දීලා මේ වෛද්‍ය දෘෂ්ටි විද්‍යා සමාගමකට මේ ලසික් ක්‍රමය ඇමරිකානු ඩොලර් මිලියන 800කට විකුණනවා වුන්. උන්ට විශාල වාසනාවක් පෑදුනා මේ වැරදීමකින් සිද්ධ වෙච්ච සිද්ධියකට serendipitous situation. ඒ වැරදීමකින් වෙච්ච සිද්ධියට ඒකේ වටිනාකම දිහා දැකලා ඥානාන්විතව ඒ දිහා බලලා විශාල වටිනාකමක් ඒගොල්ලෝ ලබා ගන්නවා. ඇමරිකානු ඩොලර් මිලියන 800ක්. ඊටත් වඩා වඩාත්ම වටිනාකම තියෙන 2007 ඉඳලා මේ ක්‍රමේ පාවිච්චි කරලා ඇසේ සුද එහෙම නැත්නම් ග්ලූකෝමා වගේ රෝගී තත්ත්වයන් ඇස්වල ඒ වගේ රෝගීන්ව සුවපත් කරලා මේ femtosecond laser ක්‍රමයෙන් ඒ තාක්ෂණයෙන් ශල්‍ය කර්ම කරලා එහෙම රෝගීන් මිලියන ගාණක් මේ වෙනකොට ලෝකේ සුවපත් වෙලා තියෙනවා. ඒක serendipitous situation එකක්. ඊට අමතරව ඔබ දන්නවා ඇති ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමිං. එතුමා ඉන්ෆ්ලුවෙන්සා රෝගය සඳහා පරීක්ෂණ කරමින් ඉඳෙද්දී තමයි ඔහුට පෙනිසිලින් ඖෂධය සොයාගන්න හම්බුනේ. ඒකත් serendipitous situation එකක්. වැරදීමකින් සිදුවෙච්ච දෙයක වටිනාකම සොයාගෙන ඒක මහා විශාල වටිනාකමක් මුළු ලෝකෙටම ඉතා විශාල වටිනාකමක් ලබා දීපු serendipitous situation එකක්. ඊළඟට 1970 දී බර්නන් සැඩෝ දකිනවා එයාපෝට් එකේදී නිවාඩුවකට ගිහින් එන ගමන් එයාපෝට් එකේදී යාගේ බර සූට්කේස් දෙකකුත් අරගෙන එද්දී එයා දකිනවා එයාපෝට් එකේ හිටපු සේවකයෙක් බර යන්ත්‍රයක් ඉතා විශාල බර යන්ත්‍රයක් රෝද කිහිපයක තියාගෙන තල්ලු කරගෙන එනවා. ඒ වෙලාවේ ඒක දැකලා එයාට මතක් වුණා හරිනේ මෙච්චර විශාල සූට්කේස් දෙකක් මම උස්සගෙන යන්න දඟලනවා. මේ සූට්කේස් වලට රෝද හයි කරා නම් කොච්චර වටිනවද කියලා ඒ අනුව තමයි අර පෙරලෙන ගමන් මලු. එහෙම නැත්නම් වීල්ස් තියෙන සූට්කේස් කියන අදහස අලුතෙන් ඇවිල්ලා ඒවල් ලෝකෙට ආවේ. ඒකෙන් පස්සේ වීල්ස් තියෙන සූට්කේස් හැදුනේ. ඒකත් serendipitous situation එකක්. ඒ වගේ උදාහරණ ඕන තරම් තියෙනවා. විශේෂයෙන් විද්‍යාව තුළ විද්‍යාවේදී ගොඩක් අය ඒ serendipitous situations අඳුරා ගන්නවා. හැබැයි ව්‍යාපාරවලදී නම් එහෙම අවස්ථා හඳුනා ගැනීම ඉතාම අඩුයි. නමුත් විද්‍යාවේදී ඒවා බොහොම ඉහළින් ඒ සිදුවීම් සඳහා විශාල වටිනාකමක් දෙනවා. serendipitous situations ඇත්තටම තියෙන්නේ ඥානාන්විත ප්‍රඥාවන්ත පුද්ගලයන් සඳහාමයි. අපිත් ශ්‍රී ලංකිකයින් හැටියට එහෙම නැත්නම් serendip දේශීය පුරවැසියන් හැටියට අපිත් මතු කරගන්න උත්සාහ කරගමු serendipity of Sri Lanka. ඉතින් අපි හොඳටම දන්නවා මේ serendip කියන රටේ එහෙම නැත්නම් ශ්‍රී ලංකා කියන රටේ අතිවිශිෂ්ට ධර්මයක් පවතිනවා. රට පුරාම ඉතා ඉහළ වටිනාකමින් යුතු භෞතික සහ ආධ්‍යාත්මික වටිනාකමින් යුතු දෑ අනන්තවත් තියෙනවා. මෙහි වැසියන් බොහෝ දෙනෙකුගේ අවංකභාවය, අන් අයට ගරු කිරීම වගේ ගුණාංග ඉතාම ඉහළ තත්ත්වයක තියෙනවා. ඒ අයගේ ආගන්තුක සත්කාරය, සත්‍යවාදී බව, ඒ වගේ ගුණාංග ඉහළින්ම පවතිනවා. මෙහි බොහෝ ජනතාවගේ අව්‍යාජභාවය, ව්‍යාජ නොවන අව්‍යාජ හැසිරීම මේ රටේ මිනිසුන්ගේ serendip එහෙම නැත්නම් ශ්‍රී ලංකාවේ මේ රටේ ජනතාවගේ කුසලතා ඉහළින්ම තලයක තියෙනවා. ඒවට උදාහරණ ඕන තරම් තියෙනවා. මේ රටේ සම්පත් බහුලත්වය මුතුමැණික් විතරක් නෙවෙයි මහා විශාල සම්පත් ගොඩාක් පිරලා තියෙනවා මුළු රට පුරාම. මේ රටේ පුරාවෘත්ත සහ අතීත නටමුන් ඉතාමත් පැහැදිලිව පෙන්වුම් කරනවා මේ රට මොන වගේ රටක්ද serendip කියන වචනයට කොච්චර ගැලපෙනවද මේ රට serendipity මේ රටේ ආభాෂයෙන් හැදුණු වචනයක් බව ඉතාම පැහැදිලිවම පේනවා. ඒ නිසා let's live up to the standard of serendipity. මේ serendipity වචනයට ගැලපෙන විදිහට ශ්‍රී ලංකාවකින් එහෙම නැත්නම් serendip කියන රටේ අපේ රටේ ජාතිකින් ඒ අනුව කටයුතු කරමු. නැවත serendipity ඇති කරමු මේ රටේ.